බලාගෙන යද්දී ඒවත් ඉතින් ඇත්ත ගස්සගේ තමයි නේද? මේ වගේ දැන් හදන එක ලොකු පුදුමයක්. ඔව් මේ වගේ පුදුම හිතන තවත් ගොඩක් දේවල් සිංගප්පූරුවේ තියෙනවා. මටත් ආසයි එහෙ ගිහිල්ලා මේ වගේ දේවල් බලන්න. ඔයා හිතුවොත් ඒකත් ඉතින් කරන්න බැරි නෑ. විදුන අපි ඊළඟට පෙන්නන්නේ කිඩ්ස් ක්‍රාෆ්ට් නේද? ඔව් ඇයි හිල්ලයක් කවුද? නෑ අද මට මොනවද හදන්න කියලා බලන්න බැරි වුණා. හා මම ඔයාලට ඉඟියක් දෙන්න. ඔයා කියන්නකො කවුද කියලා. ඔන්න ඉතින් පටන් ගත්තා. එහෙනම් කියමුකෝ බලන්න. මේ යාළුවා සත්තු වත්තේ සිටිනවා. ඒ කියන්නේ අද අපි හදන්නේ සත්තු යාළුවෙක්ද? ඔව් කියමු බලන්න කවුද කියලා. ඔහොම කිව්වට ඉතින් බෑ. සත්තු වත්තේ කොච්චරනම් සත්තු ඉන්නවද? දෙවෙනි ඉංගියේ. මේ යාළුවා ශීරපයි සතෙක්. මේක හරියන්නේ නෑ. ශීරපයි සත්තු කොච්චරනම් ඉන්නවද? බලාගෙන යද්දී මට උත්තරේ කියන්නේ වගේ. අනේ තව කෙලියක් දෙන්නකෝ. හරි අන්තිම ඉංගියේ. මේ හැඩයට හදලා තියෙන බෝනික්කන්ට අපි පොඩ්ඩ ගොඩක් කැමතියි. බෝනික්කා? ඔයා කියන්නේ වලස් යාළුවා ගැනද? ඔයා කොහොමද හරියට උත්තරේ කිව්වේ? මේකයි. ඔයා බෝනික්කා කිව්වම මට මතක් වුණේ මගේ ටෙඩි බෑවා. ඒකනේ. ඔන්න ඉතින් අද අපි කිඩ්ස් ක්‍රාෆ්ට් වලින් පෙන්නන්නේ ක්ලේ බෙයා කෙනෙක් හදන විදිය.